හායි මම ආවේ නිකවරටි ඉඳන් ඉංග්‍රීසි බැංක් එකට. දැන් අපි මෙහාට ඇවිල්ලා සතියක් විතර වෙනවා. මම මෙහාට ආවේ A level ඉවර වෙච්ච ගමන් මම A level වලට පෙනී හිටියේ ගණිත මාධ්‍යයෙන්. මෙහාට ආවේ ඇත්තටම කියනවා නම් මට ආරංචියක් හින්දා. ඉතින් අපි දැන් මෙහාට ඇවිල්ලා සතියක් විතර වෙනවා. මේ වෙනකොටත් මම මෙතෙන්ට ආවේ ඉංග්‍රීසි අපේ කතා කරන එක සිංහලෙන් අපි කතා කරන එක නවත්තලා අපි ඉංග්‍රීසි කතා කරන්න පටන් ගත්තා. මම මෙහාට එනකොට කිසිම ඉංග්‍රීසි සම්බන්ධ දැනුමක් තිබ්බේ නැහැ. මොකද කියනවා නම් අපි විවිධ මාධ්‍යයන් වලින් එළවල හදාරන්න පටන් ගත්තාම ඉංග්‍රීසි දැනුම අත්හැරෙනවා. සර් කීවත් විශ්වාසයක් මට මං ගැන තිබ්බේ නැහැ ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වේද කියලා. බලාපොරොත්තු නොවෙච්ච විදිහට අද 7 වෙනි දවසේ වෙනකොට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම කතන්දරයක් ලියන්න පුළුවන් තත්ත්වයට අවිලා තියෙනවා. හොස්ටල් වල අපි කෑම කන තැන් වල හැම තැනම අපි ඉංග්‍රීසි කතා කරන්න පටන් තියෙනවා. හරිම ෆ්‍රෙන්ඩ්ලි ස්ටාෆ් එකක් අපිට හම්බෙලා තියෙනවා. එතකොට අපි මේ මෙතෙන්ට එනකොටම අපේ ඉංග්‍රීසි දැනුම බලන්න අපිට මේ පේපර් එකක් දුන්නා. සාමාන්‍ය සරල ඉංග්‍රීසි වචන. ඇත්තටම අපි හොඳ O level රිසල්ට් තියාගෙන මෙතෙන්ට ඇවිල්ලා හිටියත් අපිට මේ වෙනකොට ඒක අමතක වෙලා තියෙනවා කියලා අපිට තේරුණේ. ඒක ලියා ගන්න දුන්න වෙලාවෙන් අපිට ලියා ගන්න බැරි වෙච්ච හින්දා ඇත්තටම කියනවා නම් මට ඒකට තිබ්බ ලකුණු එකක් වගේ 20ක් තිබ්බෙකි. ඒ වුණාට මේ වෙනකොට අපිට තිබ්බ හැම ටෙස්ට් එකකීම ක්වොලිෆයිඩ් වෙන්න අපිට හැකියලා තියෙන දවස් 7ක ඇතුළත මේ කාර්ය මණ්ඩලයේ තියෙන අසීමිත කැපකිරීම හින්දා. ඉතින් ඔයාලා හැමෝටම ආරාධනා කරනවා ඔයාලගේ A-level ඉවර වෙච්ච ගමන් ඔයාලගේ ජීවිතය සාර්ථක කරගන්න ඕන නම් මුලින්ම එන්න ඕනේ තැන තමයි The English Bank Academy. The English Bank. ඉංග්‍රීසි බැරි අයට ලංකාවේ හොඳම තැන.